බොරු කියන එක මිනිස්සුන්ගේ ගතියක්. පොදුවේ ගත්තොත් අපි හැමෝම එහෙමයි. මේ වීඩියෝ එක බලන ඔයත් සමහර විට බොරු කියලා බොරු කරලා ඇති. කවුරු හරි කෙනෙක් ඔයාට බොරුවක් කියනකොට ඒක අඳුරගන්න ටිකක් අමාරුයි. හැබැයි ඒක මෙහෙම වෙන්නත් පුළුවන්. ඒ වෙලාවේ සිටුේෂන් එක අනුව බලපාන්නත් පුළුවන්. සමහර විට ඒක ලේසි වෙන්නත් පුළුවන්, නැත්නම් අමාරු වෙන්නත් පුළුවන්. ඒත් ඔයා දන්නවද වාසනාවකට ඒ වගේ කට්ටියව අල්ලගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ කියන්නේ සමහර කට්ටිය බොරු කියනකොට එයාලා නොදැනීම අපිට පොඩි සංඥා දෙනවා. අපි ඒව දැනන් හිටියොත් තමයි පළපුරුදු බොරුකාරයෙක් නැත්නම් හැමතිස්සෙම බොරු කියන කෙනෙක් වුණත් අන්නේ පොඩි සිග්නල් වලින් එයාලව අපිට අල්ලගන්න පුළුවන්. ඉතින් යාළුවා ඔයා ඒව දන්නවද? අද අපි කතා කරන්න යන්නේ අන්නේ ගැන. එහෙනම් අපි ලයික් එකක් දාගෙනම ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා වීඩියෝ එකට යමු. ඊට කලින් ඔයා මාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. නැත්නම් ඔයාට ඊළඟට ගේන වීඩියෝස් මිස් වෙන්න පුළුවන්. Number 1. Long pause between sentences. වාක්‍ය අතර දිගු විරාම. සංවාදයකදී බොරු කියනකොට කවුරු හරි එයාගේ කතා කරන ස්පීඩ් එක ස්ලෝ වෙනවා. නැත්නම් එයා ගොත ගහනවා වගේ වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න හේතුව ඒ වෙලාවේ එයාගේ මොලෙන් ඒ හදන බොරුව ඉස්සරහට තව හදා ගන්න ඕනේ හින්දා. ඒකට තව කාලය ඕනේ හින්දා. දක්ෂ විදිහට කතා කරන නැත්නම් අපි කියන්නේ චතුර විදිහට කතා කරන්න පුළුවන් කෙනෙක් වුණත් මොකක් හරි කතාවකදී ටික ලොකු බොරුවක් නැත්නම් ගලප කියනවා නම් අපිට මේ දේ බලා ගන්න පුළුවන්. සහ අපි අහන දෙයකට ඒ වගේ කට්ටිය දෙන රිප්ලයි එක ටිකක් පරක්කු නම් අපිට ඒ ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. මෙයාලා කියන්නේ බොරුවක් කියලා. ගොඩක් කට්ටියට ෂණිකව කඩට බොරු වෙන්නේ නැහැ. ආවත් එයාලට ඒක ඉස්සරහට කරගෙන යන්න කාලය ඕනේ. කියන්නේ ඒ බොරුව ඉස්සරහට ගොතා ගන්න. ඒක හින්දා බහුතරයක් පුද්ගලයන් බොරු කියනකොට මේ දේ ඉබේම වෙනවා. Number 2. Voice tone and speed change. හඬ නාදය හා වේගය වෙනස් කිරීම. මේක ටික කලින් එකට සමානයි. කවුරු හරි කෙනෙක් කතා කරනකොට එයාගේ වේගය හඬ වෙනස් කරනවා නම් එයා බොරුවක්ද කියන්නේ කියලා අපිට පොඩි සැකයක් ගන්න පුළුවන්. මිනිස්සු බොරු කියනකොට එයාලගේ හඬ අඩු වෙන්න පුළුවන් නැත්නම් වැඩි වෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් හදිසියෙම වේගයෙන් කතා කරන්න පටන් ගන්නවා නම් එයා බොරු කියමින් නැත්නම් එයා කියපු කලින් බොරුවක් ඉවත් කරගන්න කරන උත්සාහයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තව කවුරු හරි කෙනෙක් ඕනවට වඩා ස්ලෝ විදියට කතා කරනවා නම් අපිට අදහසක් ගන්න පුළුවන් අර වගේම එයා කරන්නේත් බොරුවක් කියලා. නැත්නම් බොරුවක් කරන්න යන්නේ කියලා. මම දැකලා තියෙනවා මේ දේ නම් පොලිටිෂියන්ස්ලා ගොඩක් කරනවා. Number 3. Eye contact. අක්ෂි සම්බන්ධතා. ගොඩක් අය හිතන්නේ බොරු කියනකොට ඒ අය අපේ ඇස් දිහා කෙලින් බලන්නේ නැහැ කියලා. ඒත් ඒක වැරදි. ඒ ඉස්සර එයාලා දැන් කරන්නේ කෙලින් ඇස් දෙක දිහා ගොඩක් වෙලා බලන් ඉන්න එක. ඒක කරන්නෙම ඔයාගේ විශ්වාසය ඇති කරන්න. අපි අල්ල ගන්න ඕන අන්න ඒ පොයින්ට් එක. සාමාන්‍ය සංවාදයකදී හැම තප්පර කිහිපයකට වරක්ම මිනිස්සු තමන්ගේ ඇස් දෙක අහකට ගන්නවා. ඒ කියන්නේ eye contact එක වුණත් තප්පර කිහිපයකට පාරක් මග ඇරෙනවා. අන්න ඒ නිසා කවුරු හරි කෙනෙක් ඔයා දිහාම කෙලින්ම බලාගෙන ඔයාට මොනවා හරි කියනවා නම් අපිට පොඩි අදහසක් ගන්න පුළුවන් මෙයා කියන්නේ බොරුවක්ද කියලා. මේකෙම තව පැත්තක් තියෙනවා. කවුරු හරි කෙනෙක් ඔයාට කෙලින්ම බලාගෙන කතා කරනවා නම් ඕනවට වඩා සමහර විට ඒකෙන් කියන්නේ එයා ඔයාට කැමතියි කියලා වෙන්නත් පුළුවන්. Number 4. Breathing speed up or slow down. හුස්ම ගැනීම වේගවත් වේ හෝ මන්දගාමී වේ. කවුරු හරි කෙනෙක් කතාවක් කරනකොට එයාගේ හුස්ම ගන්න රටාවේ වෙනසක් වෙනවා නම් එයා කියන්නේ බොරුවක් කියලා පෙන්වන සිග්නල් එකක් වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් කවුරු හරි ගැඹුරින් හුස්ම ගන්නවා කියන්නේ එයාගේ ඒ වෙලාවේ මොලේ ක්‍රියාකාරීත්වය ටිකක් වැඩි වෙලා කියන එක. මොලේ ක්‍රියාකාරීත්වය වැඩිවීමද බොරු කියන එකත් එක්ක ඩිරෙක්ට්ම සම්බන්ධ වෙන දෙයක්. මේ දේ ටිකක් එකපාරට හොයාගන්න අමාරුයි. හැබැයි ඔයා සූක්ෂමව බැලුවොත් ඔයාට හොයාගන්න පුළුවන්. Number 5. Touching nose. නාසය ස්පර්ශ කිරීම. ඔයා පිනෝකියෝ කතාව අහලා තියෙනව නේද? ඒකින් පිනෝකියෝ බොරුවක් කිව්ව ගමන් එයාගේ නහය දික් වෙනවා. විද්‍යාඥයෝ අද වෙනකොට හොයාගෙන තියෙනවා ආතතිය යටතේ නිකුත් වෙන ද්‍රව්‍ය, ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය නිසා අපි බොරු කියනකොට අපේ නහය ටිකක් ඉදිමෙනවා කියලා. ගොඩක් වෙලාවට ඒක පේන්නේ නැහැ. හැබැයි ඒක හිරි වැටෙන්න සහ කසන්න වගේ අල්ලන්න පුළුවන්. අන්න එතකොට නොදැනීම ඒ බොරු කියන කෙනා එයාගේ නහය ටච් කරන්න නැත්නම් කසන්න එයා පෙළඹෙනවා. Touching the neck or pulling on the collar. ගෙල ඇල්ලීම හෝ කොලරය ඇද ගැනීම. මේක බොරු කියන කෙනෙක්ගේ පොදු ලක්ෂණයක්. සමහර කට්ටිය බොරු කියනකොට එයාලගේ මූණේ සහ බෙල්ලේ සංවේදී සමේ හිරිවැටීම් වගේ වෙන්න පුළුවන් අතර එයාලා ඒක අල්ලන්න පෙළඹෙනවා. ඒක එයාලා හිතලා නෙවෙයි කරන්නේ. ඉබේම වෙන දෙයක් එයාලට. තව සමහරක් බොරු කියනකොට එයාලට දාඩිය දානවා. එතකොට එයාලා කොළ එක හදන්න වගේ try කරනවා ඒ වෙලාවට. තව ලක්ෂණයක් කිව්වොත් කම්පෙත්තර යටින් බෙල්ලේ පැත්තේ කසනවා වගේ දේවල් කරන්නත් පුළුවන්.
ගොඩක් වෙලාට ඒක කසන්න හදන්නේ එයාගේ මාපට ඇඟිල්ල. මේ ලක්ෂණ සම්පූර්ණයෙන් ඇත්ත කියන්න නැති කෙනෙක්ගේ සැකය අවිනිශ්චිත භාවය වගේ දේවල් හොඳින් පෙන්වන්න පුළුවන් ක්‍රම කියලා අපිට ගන්න පුළුවන්. Number 7 overly defensive අතිශයින්ම ආරක්ෂිත. ඔයා බොරුකාරයෙක්ට මූණ දෙනකොට එයාලා ගොඩක් ආරක්ෂාකාරී වෙනවා. ඒ කියන්නේ ඔයා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න නැතුව මග අරින්න හදනවා. සහ එයා කතාව අනිත් පැත්ත හරවලා ඔයාට චෝදනා කරන්න පුළුවන් ඔයා බොරු කියනවා කියලා. ඔව් එහෙමත් වෙන්න පුළුවන්. තව කිව්වොත් එයාලා මෙහෙම කිව්වොත් ඔයාට ඇයි ඒක දැනගන්න ඕන? දැන් ඒක එච්චර වැඩක් නෑ කියලා වගේ දේවල් එයා කියනවා නම් එයාලා ඉන්නේ ඒ වෙලාවේ ටිකක් ලොකු ප්‍රෙෂරයකින්. ඒ ප්‍රෙෂර් එක වැඩි හින්දාම තමයි එයාලා කතාව මග අරින්නේ සහ දැඩි ආරක්ෂිත භාවයක් පෙන්වන්නේ. Number 8 changing the subject. අන්තිම එක විෂය වෙනස් කිරීම. බොරුවක් කියනකොට හැමෝටම වගේ අපහසුතාවයක් දැනෙනවා. අත්දැකීම් තියෙන ලොකු බොරුකාරයෙක් වුණත් බොරු කියනකොට එයාලා පිටතින් සංසුම් පෙනුමක් ඇති. හැබැයි ඇතුලින් එයාලා කලබලයි. ඒක තමයි ඇත්ත. පොඩි හරි වෙනසක් තියෙනවා. අනේ ඒක අපි දැනගත්ත ගමන් එයාලා try කරන්නේ පුළුවන් තරම් ඉක්මනට topic එක වෙනස් කරන්න. ඒ වෙලාවට අපි පුළුවන් තරම් සැලකිල්ලෙන් ඉන්න තරමට මේක කට්ටියව අල්ලගන්න ලේසි වෙනවා. හරි මේ වීඩියෝ එකෙන් දැන් ඔයා දන්නවා බොරුවක් අඳුරගන්න පුළුවන් ක්‍රම. ඔයාගේ සැලකිලිමත් භාවය වැඩි වෙන්න ඔයාට ඔයාගේ ජීවිතේදී මේ වගේ බොරුකාරයන්ව අල්ලගන්න ලේසි වෙනවා. තව දෙයක් තියෙනවා. ඔයා මේ ලක්ෂණ එකක් විතරක් දැකලා කාගෙන් හරි මෙයා කියන්නේ බොරු කියලා නිගමනයකට එන්න ඉක්මන් වෙන්න එපා. තව එයා දිහා බලන්න. බලලා මම මේ කිව්ව සිග්නල් එයා දෙනවා නම් අන්න එතකොට ඔයාට පුළුවන් නිගමනයකට එන්න. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? හිතුන දේ කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ එක ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. නැත්නම් ඔයාට මේ වගේ වීඩියෝස් ඉස්සරහට දාන ඒවා මිස් වෙනවා. ඔව් එහෙනම් එච්චරයි මං ඊළඟ වීඩියෝ එක අරන් එනකම් ඔයාලා හැමෝටම බයි.